ආයිබෝන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ෆෑන් කොයිල් යුනිට් එකක් ක්ලීන් කරන ආකාරයේ වීඩියෝ එකක් තමයි. මේ අතරතුරේ තමයි මම මේ වීඩියෝ එක ගෙනෙන්නේ අපටත් මේක පැහැදිලි කර දීම සඳහා. මේ ඔබ දකින්නේ ෆෑන් කොයිල් යුනිට් එකට කෙමිකල් දමා තිබෙන ආකාරය. මේ කෙමිකල් දාලා විනාඩි 45කට පමණ පසුව තමයි මේ ඔබ දකින්නේ මේ ෆෑන් කොයිල් යුනිට් එකේ කොයිල් අතර තිබිච්ච බ්ලොක් කරලා තියෙන එක සම්පූර්ණ සුද්ධ වෙලා පෙන ආකාරයෙන් ඉදිරියට පිපී තිබෙන ආකාරය තමයි අපිට වීඩියෝ එක හරහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දැන් මේ ඔබ දකින්නේ පෑන් කොයිල් යුනිට් එක ජලයෙන් සෝදා ගන්න ආකාරය. ඔය මීට විනාඩි 45කට පමණ පසු මේ කොයිල් එකට කොයිල් ක්ලීනර් කෙමිකල් එක දැම්මට පස්සේ අර ප්‍රින්ස් අතර තියෙන කුණු සහ දූවිලි අර බ්ලොක් වෙච්ච ඒ රව්‍ය සෙවල ගතිය වගේ තියෙන ඒවා දැන් පිටතට දැමිනලා තියෙන ඒවා පිරිසුදු ජලයෙන් සෝදා ගන්න ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් ඔබ දකින්නේ. ඔබ දන්නවා මේ කොයිල් ක්ලීනර් කියලා විශේෂ වර්ගයක් තියෙන කොයිල් සුද්ධ කිරීම. අන්නේ කෙමිකල් තමයි භාවිතා කරලා තියෙන්නේ. අපිට පේනවාද දැන් කෙමින් කොයිල් එක සුද්ධ වෙන ආකාරය තාමත් ක්‍රමානුකූලව අපි සුද්ධ කර ගන්න ආකාරය තියෙන. ඔබටත් මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් ඔය දකින්න මේක සෝදා ගන්න ආකාරය තමයි මේ ඔබ දකින්නේ. අපි ක්‍රමානුකූලව මේක සුද්ධ කරලා දැන් ඔත පේනවා හොඳින් සුද්ධ වී තිබෙන ආකාරය. අපි බලමු හොඳට සුද්ධ කරලා කුමන තත්ත්වයේද කොයිල් එකේ තත්ත්වය පරීක්ෂා කරලා බලමු. හොඳයි මේ ඔබ දකින්නේ සුද්ධ කරගත්ත ෆෑන් කොයිල් යුනිට් එක අපිට පේනවා ඇති හොඳින් සුද්ධ වෙලා පින්ස් අතර හොඳට පිරිසිදු වී ඇති ආකාරය. සමහර තැන්වල අවපහ ගැන්නේ තිබුණත් එය භාවිතා කිරීමේ හැකියාවක් තියෙන මෙම ෆෑන් කොයිල් යුනිට් එක අවුරුදු 15ක් පමණ භාවිතා කරපු එකක්. නමුත් මේක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර තැන්වල පින්ස් දි รา පත්ව තිබුණත් මේ තාම හොඳ තත්ත්වයේ ෆෑන් කොයිල් යුනිට් එකක්. අද වීඩියෝ එක හරහා ඉදිරිපත් කරේ ෆෑන් කොයිල් යුනිට් එක ක්ලීන් කරගන්න ආකාරය පිළිබඳවයි. ඔබත් මේ සම්බන්ධව කිසියම් ගැටලුවක් තියෙනවා පහලින් ඉදිරිපත් කරන්න. ඔබත් මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකක් හමුවෙමු. රැඳී සිටියාට බොහොමත්ම Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.